කොහොමද හැමෝටම මං හිතනවා කට්ටියම හොඳින් ඉන්නවා කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ අද මේ අරන් ආවේ ගොඩාක්ම විශේෂ වීඩියෝ එකක්. මං හිතුවා මේ බයික් එක අපේ channel එකේ එකතු වෙලා ඉන්න එක්කෙනෙක්ට මේ බයික් එක නිකන් දෙන්න. එතකොට ඒක වෙන්නේ ඇවිල්ලා මං ඕගොල්ලන්ට ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ස්ටෙප්ස් 3යි. හරිද? ඉස්සෙල්ලාම ඕගොල්ලෝ channel එකට subscribe කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකට like එකක් දෙන්න. අවසානයේ මේ වීඩියෝ එකේ අවසානයේ මං පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ බයික් එක සම්බන්ධම තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ඒකේ ආන්සර් එක ඕගොල්ලෝ කමෙන්ට් එක විදිහට දාගෙන යන්න. ඒත් එක්කම මේක මම මාසයක් මේ වීඩියෝ එක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ එතනින් මං සිලෙක්ට් කරනවා. මං හිතනවා දැන් මගෙන් ගොඩක් බයික් ගත්ත කට්ටිය ඉන්නවා. ඒත් එක්කම වීඩියෝස් බලපු කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් channel එකට support කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මං මොන හරි එකක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් මේ බයික් එකේ ඩොකියුමන්ට් පැත්තේ ක්ලියර් තියෙන්නේ. හැබැයි අවුරුදු 3කට ලයිසන් නැහැ. ඉතින් මෙහෙම මම මේ බයික් එක ඒක නිකන් දෙන්නේ. දැන් ඕගොල්ලන්ට මේකට ගාණක්වත් මොකුත් මං මේවා කරන්නේ නැහැ. මං ඕගොල්ලන්ට මේ බයික් එක නිකන් දෙනවා. ඒකට ඕගොල්ලෝ කරන්න තියෙන දේ තමයි මං කියපු දේ ටික පිළිවෙලට කරලා මේ වීඩියෝ එකට කමෙන්ට් එක දාන එක. එතකොට හරි. අනිත් දේ තමයි ඕගොල්ලන්ට මං මගේ නම්බර්ස් වලට කන්ටැක්ට් කරන්න එපා මේ ගැන. මොකද මේක මං අනවුන්ස් කරනවා කොහොමත් අපේ විනර්ව අනවුන්ස් කරලා එයාට මේ බයික් එක දෙනකොට මං වීඩියෝ එකක් කරනවා. ඉතින් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ඇවිල්ලා එකම දේ තමයි මේ වීඩියෝ එක බැලුවා නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක දැක්කනම් මේක හරියටම බලලා ඒ ස්ටෙප් 3 විතරක් ඕගොල්ලෝ ෆලෝ කරා නම් හරි. එතකොට ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ඇවිල්ලා ඕගොල්ලෝ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එකට එකතු වෙලා නැත්නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලා channel එකට එකතු වෙන්න. දෙවෙනි එක මේ වීඩියෝ එකට like එකක් දෙන්න. ඒත් එක්කම තුන්වෙනි එකට මං අහන අවසානයේ මේ වීඩියෝ එකේ මං පොඩි ප්‍රශ්නයක් අහනවා මේ බයික් එක සම්බන්ධම තමයි. එතකොට ඒකට ඕගොල්ලන්ගේ පිළිතුරු ටික කමෙන්ට් කරගෙන යන්න. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට මං සිලෙක්ට් කරන්නම් අවසානයේ මේ විනර්ව මං සිලෙක්ට් කරලා මං වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මං හිතනවා මේක හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඕගොල්ලන්ගේ දන්න යාළුවෝ බයික් එකක් එහෙම අරගෙන මොන හරි පොඩි මැච් එකක් ගහන්න පුළුවන් එක්කෙනෙක්ට වගේ තමයි මමත් කල්පනා කරේ මේක හොඳක් වෙයි කියලා. ඉතින් පොඩි බිස්නස් කරන කට්ටියට මේ වගේ බයික් එකක් ඇත්තටම වටිනවා. ඉතින් ඒ වගේ කට්ටියත් මගේ කෝල් කරලා අහනවා පොඩි බයික් එකක් ඕනි මම මෙහෙම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ. මට මොන හරි මේකක් ඕනි. පොඩි ගාණවල වලට අහනවා. ඉතින් ඔන්න මේ බයික් එක ඕගොල්ලන්ට මම නිකම්ම දෙනවා. ඉතින් මේ බයික් එක සාමාන්‍යයෙන් ගත්තොත් ඇවිල්ලා 1.90කට වගේ මේ බයික් එක වටින බයික් එකක්. ඉතින් මං ඒ ගාන මං ඕනර්ට සල්ලි දීලා දැන් මේ බයික් එක දැන් මටම කියලා මං ගත්තා. ඉතින් මං මේ අදහස කරේ ආවිල්ලා ඕගොල්ලන් වෙනුවෙන් ඕගොල්ලෝ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට මං මගේ channel එක වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න. ඉතින් ගොඩක් මට calls එනවා. ඉතින් මේකට නම් calls කරන්න එපා. මේකට මමම select කරලා මමම ඕගොල්ලන්ට announce කරන්න. ඉතින් මේ වීඩියෝ එක මං ආවිල්ලා මාසයක් මේ වීඩියෝ එකට කල් දෙනවා. ඉතින් ඒ මාසෙන් ඇතුළට මං එක්කෙනෙක්ව තෝරගන්නම්. ඉතින් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ඉතින් මං අහන ප්‍රශ්නේ තමයි MD කියන්නේ මොකක්ද? හරිද? මේ බයික් එකට දැන් අකුරු දෙකක් තියෙනවානේ. M කියලා අකුරක් තියෙනවා, D කියලා අකුරක් තියෙනවා. එතකොට මේ දෙක සඳහන් වෙන්නේ මොකටද? ඒක ඕගොල්ලන්ට කමෙන්ට් කරගෙන යන්න ඕගොල්ලන්ගේ ආන්සර් ටික මේ වීඩියෝ එකට. එතකොට හරියටම අහගන්න MD කියන්නේ මොකක්ද? එතකොට ඕගොල්ලන්ට කරන්න ඕනි දේ හරියටම කරන්න. ඉතින් subscribe කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකට like එකක් දෙන්න. ඒ එක්කම මේ වීඩියෝ එකේ දැන් මම අවසානයේ ඕගොල්ලන්ට කියලා තියෙන අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ කමෙන්ට් කරගෙන යන්න. MD කියන්නේ මොකක්ද? ඒ කියන්නේ M කියන්නේ මොකක්ද? D කියන්නේ මොකක්ද? ඒ අකුරු දෙකට මොනවාද සඳහන් වෙන්නේ කියලා ඕගොල්ලෝ කමෙන්ට් එකක් කරන්න. එන්න එච්චරයි තියෙන්නේ. ඒ එක්කම මේ බයික් එක ඕගොල්ලන් කරගන්න පුළුවන්. හැබැයි මේ බයික් එක සම්බන්ධව නම් කවුරුත් කෝල් කරලා මොකුත් අහන්න එපා. ඒක මමම ඕගොල්ලන්ට දැනුවත් කරන්නම්. මේ අපි බලමු මේ බයික් එක කවුද දිනා ගන්න කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.